ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නේ පොළොත් හැමතෙවල හැමෝම අද අපි යන්නේ අලුතින් කිරිහරකෙක් ගේන්න. ඉතින් බලමු එතනට ගිහිල්ලාම. මේ අලගේ ඉතල පොට් එකක් ගහන්න බැරිද? අනේ නේද නෑ ඈ නෑ ඔයගොල්ලෝ මේ ඉන්නකො පොඩ්ඩක් මේක දාන්නවා උත්තේ පොටේ ඔළුව අත ගන්න බා ඔළුව අත ගන්න කැමති නෑ අයිනේ හම්ලා මේ අපේ පොට් එකක් ගන්න එයා ඉන්නවා ගානල දැයි උරු නෑ යාද ඉන්න පොඩ්ඩක් මේ හරි කියලා පොඩ්ඩක් එකක් ගන්නකො පොල්ලකට ඉඳලා යන්න කවුරු ගියද දෙමුද ආ නේ කවුරු මොහින්ද පාරේ පිටපස්සේ ඉන්නවා දැන් අනිකා දෙන්න ගියේ දෙන්න මේක පොඩි වෙලා බැනගෙන ඉතින් වෙනවා. නම ඕනේ. ලම් දාන්නේ නෑ නේ. නම දාන්න මනේ අපි. අර හරියට යන්නකෝ. මාමා යන්නකෝ ටිකක් අර හරියට යන්න. අර හරියට යන්නකෝ. යන්න. මාමත් යන්න. මල්ලි යනවා. මාමා එන්න. එක පොට්ටක් ගහගන්න. දැන් පොඩ්ඩක් ගන්න. නෝනන්ද. අතන හිටගන්න. මේ පැත්ත බලන්න. දැන් පේන්න අම්මා මෙහාට එන්න. හරි ඔක්කොම ඉන්නේ. කවුන් කෑවා කවුන් බලන්න කවයි හදන්න මේ පුතා මගේ ෆොටෝ එක අනේ මට ගන්න පුතා මගේ ෆොටෝ එක එහෙම යාළු කරගන්න ඔළුව අත ගන්න එක අහයට එකක් දෙන්න අනේ එතන ගන්න පුතා මල්වන් දනුව දාලා ඇදලා හිට කරගන්න ගයින් ගන්න දැන් ගන්න. නැගිට ආයෙත් කට්ටිය වැඩි ඉඳලා නේද අද්දක තියන්න ලොරිය මුස්සලා පුතා පොඩ එන්න හරි නෑ එහෙම ඒ කුරෝන සද්ද තමයි තව දුර හිරලා තව ගලදාට ඉස්සර පුතා බැනගන්නකො ඉතින් මෙයා දැන් මේ ගෙනාවා ලොරියෙන් බාන ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලට මෙයා දැන් ගෙනාවේ ලක්ෂ 2.5ක් වගේ වුණා. මේකට අපිට මුදල් ලබා දුන්නේ ඔය රටේ ඉන්න මහත්තයෙක් සහ එයාගේ ලංකාවේ ඉන්න බිරිඳ සහ දරුවා. ඒ කට්ටිය තමයි මේ වීඩියෝ එකෙත් ඒ කට්ටිය හිටියා. ඉතින් ඒ කට්ටිය බර්ත්ඩේ එකක් මේවා කරගෙන තමයි මෙයාව නිදහස් කරලා තියෙන්නේ. ඉතින් තව ඒකේ ගොඩක් සත්තු හිටියා. ඒ කියන්නේ මරණයට කැපවෙච්ච අය. ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වුණොත් එහෙම මේ මරණයට කැපවෙච්ච අනිත් සත්තු බේරගන්න. ඉතින් මම මෙතනින් මෙයාගේ වීඩියෝ එක නවත්තනවා. මෙයාව අපි එක්කෙනෙකුට ලබා දෙනවා. ඒ ලබා දෙනකොට ඔයාලට තව වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හැමෝටම ජය වේවා.